විරාජ් මොකද තත්ත්වය? මං හිතන්නේ මේ කරන්න තියෙන යුතුයකම කරා ඉතින් වැරද්දක් වුණා. ලංකාවටම වැරද්දක් වුණා. ඒ ගැන ඇත්තටම සමාව ඉල්ලනවා. සේවකයන්ට මගේ අතින් වෙච්ච දේ පිළිබඳව අවුලක් තියෙනවා. ඉතින් ඉස්සරහට වැරදි හදාගෙන අලුත් ගමනක් යන්න බලන් ඉන්නවා. මේක මේ මොකක් හරි ඔබතුමාට වෙන අනුමෝදනත් එක්ක ආපු එකක් කියලා. අනේ නෑ මේක ඇත්තටම මගේ වැරද්දක් හින්දා වෙච්ච දෙයක්. ඒකයි කියන්න ඕනේ මම වැරද්ද පිළිගන්න ඕනේ. ඒ පිළිබඳව මම අනිවාර්යයෙන්ම පිළිගන්නවා. බලමු ඉස්සරහට වෙනස් විදියට අලුත් කොත්තුවක් අරන් ඉන්නම් ආපහු. අද දිනේදී මිශ්‍ර කොට්ටු ආයතනයේ අධිපති විරාජ් වික්‍රමනායක මහතා පොලිසිය කරන ලද දැනුම් දීම ගණනුව මහරගම් පොලිසියට ඉදිරිපත් වුණා. ඔහුගේ ආයතනයේ අවුරුදු 4කට අධික කාලයක් සේව කරපු සේවකයෙක් තමයි මේක පැමිණිල්ල කරලා තිබුණේ. ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි ප්‍රකාශයක් ඉදිරිපත් කර අපේ සේවාදායකයා. ඒ අනුව ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමක් කරා. ඒ අනුව දණ්ඩනීය සංග්‍රහයේ 314 සහ 480 තමයි වගන්ති ආරේ තමයි කරුණු වාර්තා කරලා තිබුණේ. ඒක අපදී හැකි කාරණයක්. ඒ අනුව මහේස්ත්‍රාත් විසින් කරුණු සලකා බලා අප ලබා දීමක් කරා. ලක්ෂ 5ක සරලපකරයක් සහ ඊට අමතරව මීළඟ දිනේදී සමත මල්ලට යොමු කිරීමක් කරා.